හැමෝම සතුටින් පිළිගන්නවා ඩිලංක සංජීව YouTube channel එකට අදත්. ඉතින් අද අපි බලමු තවත් එක physical business එකක් ගැන. මේ physical business එක කාන්තාවන් ඔයාලට ගොඩක්ම කරන්න පුළුවන් business එකක්. පිරිමියටත් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි saree renting business එක. ඔයාලට පුළුවන් නම් sarees හොයාගන්න. wedding sarees වෙන්න පුළුවන්, engagement sarees වෙන්න පුළුවන්, party වලට අවශ්‍ය වෙන sarees වෙන්න පුළුවන්, නැත්නම් party වලට අවශ්‍ය වෙන ඇඳුම් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ඇඳුම් rent කරලා ඔයාලට ගෙදරින් ධම්ම ආදායමක් හොයාගන්න හැටි තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ අතේ තියෙන මුදලක් වියදම් කරලා ඔයාලට පුළුවන් මිලදී ගන්න sarees party වලට අඳින ඇඳුම් මේ වගේ දේවල් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතන මුදලක් යොදවන්න අමාරු නම් ඔයාලට පුළුවන් ඔයා දන්න අයගෙන් ඔයාලට යාළගේ sarees ඉල්ල ගන්න. උදාහරණයක් විදිහට ඔයා අඳුරන 10 දෙනෙක් ඉන්නවා නම් ඒ 10 දෙනා ගාව sarees තියෙනවා නම් wedding sarees වෙන්න පුළුවන් නැත්නම් party වලට අඳින ඇඳුම් වෙන්න පුළුවන්. මේ දේවල් එයාලගේ කැමැත්තෙන් ඔයාට ඉල්ල ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙහෙම ඉල්ලගෙන ඔයාලට එයාටත් කමිෂන් එකක් දෙන විදිහට වැඩේ කරන්න පුළුවන්. ඉතින් මෙහෙම දේවල් කරන ගොඩක් කට්ටිය ඉන්නවා. සමහර අය ඇඳුම් මිලදී ගන්නවා. සමහර අය වෙන අයගෙන් ඇඳුම් අරගෙන Taman ඒවා නැවතත් රෙන්ටින් කරනවා. ඉතින් මෙන්න මේ දේවල් කරන ගොඩක් පිරිසක් ඉන්නවා. මේ බිස්නස් අයිඩියා එකත් වැදගත් වෙයි කියන නිසා තමයි මම වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ saree renting business එක. ඉතින් මේ වගේ sarees rent කරලා ඔයාලට මාසෙකට රුපියල් 50000ක් ලක්ෂයක් ලක්ෂ 5ක් යනකම් ඉස්සරහට හම්බ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ඔයාලට වැඩි වියදමක් ගන්න ඔයාලට ගෙදරින් ධම්ම මේ ව්‍යාපාරය කරන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපාරය කරද්දී ඔයාලට පුළුවන් මේ ව්‍යාපාරයට අවශ්‍ය වෙන සම්පූර්ණ මාකටිං දේවල්, contents වගේ හැමදේම ඔයාලට Facebook, YouTube, TikTok මේ වගේ social media වල ඔයාලට add කරන්න පුළුවන්. add කරලා content marketing වලින් ඔයාගේ සම්පූර්ණ business එක run කරන්න හදා ගන්න පුළුවන්. ඉතින් saree, party wears මේ වගේ ඇඳුම් ඔයාලට rent කරලා මාසෙට ආදායමක් ගෙදරින් ධම්ම හොයාගන්න පුළුවන්. channel එක subscribe කරන්න. ඉතින් මේ අද කතා කරපු අදහස ගැන ඔයාටත් මොනවා හරි අදහසක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාටත් දෙයක් එකතු කරන්න තියෙනවා නම් comment section එක විවෘතයි. comment section එකේ message එකක් විදිහට දාන්න. එතකොට අපි බලමු තවත් මොනවද මේ අදහසට ඇතුළත් කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒ මොනවද කියලා. එහෙනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු.